හැමෝම නැවතත් ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්කට අපි උත්තරයක් හොයන්න බලමු. ඊට කලින් හැමෝටම ආරාධනා කරනවා exam with Niro YouTube channel එක subscribe කරලා මේ නොමිලේ කරන සත්කාරයට සහයෝගයක් දක්වන්න කියලා. එහෙමනම් අපි ප්‍රශ්නෙට යන්. මේකේ කියනවා මිනිසෙක් පොල් ගෙඩි 1000ක් විකුණනවලු කොටසක් 108ක ලාභයක් සහ අනිත් සම්පූර්ණ කොටස 118ක ලාභයක්. එතකොට මේ මිනිස්යාගේ පොල් ගෙඩි 1000 විකුණාම සමස්ත ලාභය 114යි නම් අපෙන් අහනවා 118ක ලාභයකට විකුණන්නේ කොයි පොල් ගෙඩි ගාණ කීයද කියලා. හරි? පැහැදිලිනේ මිනිහෙක් පොල් ගෙඩි 1000ක් විකුණනවා. ඒකෙන් මොනවා හරි කොටසක් තමයි 500ක් එහෙම කියලා අපිට කියන්න බෑ. මොනවා හරි කොටසක් විකුණන්නේ 108ක ලාභයකට. ඉතුරු කොටස 118ක ලාභයකට විකුණනවා. එතකොට හැබැයි සමස්ත ලාභය මෙයාට 114ක් වෙලා තියෙනවා. එතකොට මේ අපෙන් ප්‍රශ්නෙන් අහනවා 118ක ලාභයකට විකුණන්නේ කොයි කොටසද කියලා. එහෙමනම් මේක ඊටාම් කෙටි ක්‍රමයකින් අපිට හදන්න පුළුවන්. අපි ගමු ඉස්සරවම අපි පොල් ගෙඩි ගාන අපි නොසලකා හරිමු. අපිට කියනවා ඉස්සරවම 108ක ලාභයකට එක්තරා කොටසක් විකුණනයි කියලා. ඊට පස්සේ අනිත් කොටස වික්කයි කියලා කියනවා 118ක ලාභයට. හරි? ඊට පස්සේ අපිට අහපව නැවත කියනවා සමස්ත ලාභය උනාලු එයාගේ 114ක්. 114ක් නෙමෙයි 100 දාන්න බැරි වුණා. පදාගෙනමු. සමස්ත ලාභය 114ක් වුණාලු. ඒ අනුව අපෙන් අහනවා 108ක ලාභයට කොච්චරක් වික්කද 118ක ලාභයට කොච්චරක් වික්කද කියන එක නැතුව කෙලින්ම අහනවා 118ක ලාභයකට කොච්චරක් වික්කද කියලා පොල් ගෙඩි තියෙන්නේ 1000යි. එහෙනම් ළමයි මේ වගේ එකක් හදනකොට අපි මෙන්න මේ වගේ ට්‍රික්ස් එකක් පාවිච්චි කරන්න ඕනේ. අපි මේකේ හරහට මෙන්න මේ විදිහට බලන්න ඕනේ වෙනස. මෙන්න මේ විදිහට වෙනස බලන්න ඕනේ. කීයක් වෙනස මේ වෙන 8යි 14 ධන ඍණ මුකුත් හිතන්න එපා. වෙනස කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. අපිට මෙතනට එනවා එතකොට මෙතෙන්ට එනවා වෙනස විදිහට කීයක් දෙන්නේ 14යි 8යි අතර වෙනස 6ක් එනවා 100. 100ට කියලා අවශ්‍ය නැහැ 6ක් එනවා. හරිද? එතකොට අනිත් පැත්තට මේ විදිහටම අපි දාගන්න ඕනේ. අනිත් පැත්තටත් මේ විදිහටම වෙනස අපි බලන්න ඕනේ. මෙන්න මේ ඉලක්කම් දෙක අතර වෙනස කීයද කියලා. ඔයාලා ඇයි මොකද හිතන්න එපා. ඒක තමයි මේ ගාන ක්‍රමවේදය. එතකොට අපිට එතනට එනවා 100ට කියන්නේ 4ක වෙනසක්. 4ක වෙනසක් එනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි වෙනස් දෙක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ළමයි මෙන්න මේකේ නිකම්ම දැන් උත්තරය ඇවිල්ලා තියෙන්නේ 118ක මේ ප්‍රමාණයක් මේ ලාභ ලබන්න අදාළ ගොඩෙන් මේ කොටස් 6ක් විකුණලා තියෙනවා. 108ක ලාභයක් ලබන්න අදාළ ගොඩෙන් කොටස් 4ක් විකුණලා තියෙනවා. ඒ කියන්නේ කොටස් 10යි සම්පූර්ණ මේ 6 4යි 10යි. කොටස් 10යි තියෙන්නේ. පොල් ගෙඩි 1000යිනේ. කොටස් 10යි තියෙන්නේ. ඒ කියන්නේ 100 කොටස් 10යි තියෙන්නේ හරියට බලන්න. 100 කොටවල් 10යි කියලා හිතන්නකෝ. ඒ 100 කොටවල් 10න් 4ක් විකුණලා තියෙන්නේ 108ක මේ පොලියට මේ ලාභයට 6ක් ගොඩවල් 6ක් විකුණලා තියෙන්නේ 118ක ලාභයට. ඒ කියන්නේ අපි තවදුරටත් මේක සුළු කරන්න පුළුවන්. අපි තවදුරටත් සුළු කරමු. මෙතනින් අපිට නිකම්ම එනවා මේ දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ 6යි 4යි කියන දෙකම දෙකෙන් බෙදෙන නිසා අපිට කියන්න පුළුවන් මේක 2 අනුපාත සලකුණ මෙතන නේද? 2:3 අනුපාතයට තමයි මේක බෙදලා තියෙන්නේ කියලා. ඒ අනුව අපි තවදුරටත් ගියොත් එහෙනම් අපිට උත්තරේ ලැබෙනවා කොටස් පොල් ගෙඩි 1000ක් තියෙනවා. පොල් ගෙඩි 1000න් කොටස් 5යි සම්පූර්ණවම තියෙන්නේ 3යි 2යි 5යි 5න් කොටස් 4ක් කොටස් 2ක්. ඒ කියන්නේ පොල් ගෙඩි 400ක් විකුණලා තියෙන්නේ 108ක ගානට. පොල් ගෙඩි 600ක් විකුණලා තියෙන්නේ 118ක වටිනාකමට. ඒ අනුව අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් පොල් ගෙඩි 600 තමයි අපේ උත්තරේ විදිහට ලැබෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් උත්තරේ විදිහට ලැබෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. හරි? අපි නැවතත් ඕනනම්
එකපාරක් මේක හදලා බලමු. අපිට කියනවා පැහැදිලිවම 100ට 8ක ලාභයකට යම්කිසි ප්‍රමාණයක් විකුණනවලු පොල් ගෙඩි. 100ට 8ක ලාභයකට විකුණනවලු යම්කිසි ප්‍රමාණයක්. ඒ වගේම තව ප්‍රමාණයක් විකුණනවලු 100ට 18ක ලාභයට. හැබැයි සමස්ත ලාභය වෙලා තියෙන්නේ මෙයාගේ 114යි. දැන් අපි කරන්නේ ඉතලා කරා වගේ මෙන්න මේ හරහට සාමාන්‍ය ක්‍රමයට නෙමෙයි හරහට අපි වෙනස හොයනවා. මෙන්න මේවද 8යි 14යි අතර වෙනස හොයලා මෙන්න මෙතෙන්ට දාගන්නවා. 18යි 14යි අතර වෙනස හොයලා මෙන්න මෙතෙන්ට දාගන්නවා. හරි? එතකොට අපිට ලැබෙනවා 18යි 14යි අතර වෙනස කීයද එන්නේ 6යි. එතන අනුපාතය තමයි එන්නේ 6 සමාන වෙන 4යි. මෙතන 4යි. 4 18යි 14යි අතර 4යිනේ. 4 මෙතන 8යි 14යි අතර 6යි. ඔන්න 6යි. ඕක තමයි අනුපාතයේ විදිහට එන්නේ. තවදුරටත් අපි මේ අනුපාතය සුළු කරොත් 2 3 අනුපාතයට තමයි මේ ප්‍රමාණ විකුණලා තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ එන්නේ වෙන්න මේ ප්‍රමාණය තමයි මේ විදිහට විකුණලා තියෙන්නේ. මේ ප්‍රමාණය තමයි මෙන්න මේ අනුපාතයට විකුණලා තියෙන්නේ. දැන් මෙතන ගත්තොත් එහෙම සමස්ත ප්‍රමාණය ගත්තොත් එහෙම තියෙනවා කොටස් 5ක් නේ. කොටස් 5ක් තියෙනවා නේ. එතකොට ගෙඩි 1000 කොටස් 5කට බෙදලා එයින් කොටස් 2ක් විකුණලා තියෙනවා 108ක ලාභයකට. කොටස් 3ක් විකුණලා තියෙනවා 3ක ලාභයකට. ඒ අනුව අපිට නිකම්ම ලැබෙනවා ඕනනම් ඔයාලට ගන්න පුළුවන් 5න් 3 වැඩි කරන්න ඕනේ 1000. හරි? එතකොට ඔයාලට නිකම් මේක කැපුණාම 200යි. 200 වරක් 3 අපිට කෙලින්ම උත්තරේ විදිහට එනවා. උත්තරේ විදිහට එනවා 200 වරක් 3 ගෙඩි 600යි. ඕක තමයි එහෙනම් උත්තරේ විදිහට එන්නේ. එහෙමනම් මේ වගේ ගණන් ටිකක් වැඩිපුර හදලා මේ වගේ ගණන් වලට හුරු වෙන්න. මේක තමයි ක්‍රමේ වර්ග දෙකක් දීලා ඒ දෙකේ ලාභ ගැන දීලා වෙන වෙනම හොයන්න කියලා කිව්වොත් මේක තමයි ක්‍රමේ ඔයාලට පුළුවන් ප්‍රැක්ටිස් කරලා ඉගෙන ගන්න. එhmenan නැවතත් ඉල්ලා සිටිනවා exam with Niro YouTube channel එක subscribe කරලා සහයෝගයක් දක්වන්න කියලා.